කොහොමද ඉතින් ඔයාලට මම මේ මල් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. ඒකට මට පොඩි උදව්වක් වශයෙන් ඔයාලගෙන් මට මේ හදන මල් බුකියක් මම දෙන්නේ රුපියල් 1000ක් වගේ පොඩි ගානකට. ඔයාලට අවස්ථාවක් තියෙනවා නම් මට මල් ඉන්නලා පොල්ලක් ගන්න මගේ නම්බර එක දෙන්නම්. ඒක විලාසිතා මල් තියෙනවා මම මේ හදනවා. ඔයාලට කැමති ආකාරයක තියෙනවා ඕඩර් එකක් මට දෙන්න මම ඒව හදලා දෙනවා. ඉතින් මේ වගේ ලස්සන මල් තියෙනවා මම ගාව තව විලාසිතා එකිනෙක තියෙනවා. මේ වගේ මල් තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මට පොඩි උදව්වක් වශයෙන් මේ මල් ටික ඉගෙන ගන්න මට උදව්වක් වශයෙන් මට මේ මල් ටික ඉගෙන ගන්න උදව්වක් කරන්න පාරට අවශ්‍ය විදියට කැමති විදියට හදලා දෙන්නත් මට පුළුවනි. විශේෂයෙන්ම වෙඩින් වලට වගේ පල්ලි වලට වගේ පූජා භූමි වලට වගේ එහෙම හදලා දෙනවා. මම ගාව තව විදිහට අර මල් ටිකක් දෙන්න. මම ගොඩාක් තව තියෙනවා මම ගාව ඒ මල් ඒක කීයක් දෙන්නේ? මේ මල් එකක් දෙන්නේ මම රුපියල් 700කට දෙන්නේ. ඊට අඩුවෙන් මල් තියෙනවා. මේවා කොහොම 700යි. ඊට අමතරව තියෙනවා රුපියල් 300 ඉඳලා තියෙනවා. ඊට 1500 ගාන මගේ මල් ඔක්කොම තියෙන්නේ. මේ වගේ එක බුකියක් දෙනවා මම 1300 දෙනවා මල් බුකියක්ම. මේකක් නම් රුපියල් 700ක් වගේ වටිනවා. මේක 1200ක් වගේ වටින්නේ. ඔයාලට කැමති නම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න. මම මේ මල් ටික විසඳගෙන තවත් විදිහට මේක කරගෙන යන්න හිතේ තියෙනවා. ඉතින් ඔයාලගේ උදව්වක් ලැබුණොත් තමයි මට මේ දෙක කරගන්න පුළුවන්. තවත් මල් තියෙනවා හදපුවානේ. මල් තියෙනවා. තව මල් ගොඩාක් තියෙනවා. ඒක විලාසිතා හදපු දේවල් තියෙනවා. මම ඒවා දාලා තියෙනවා මගේ TikTok වලත්. මේවා නම් මම මේ ගම්මේ නැහැ මේ රෝස බුකියක දේවල් ඒක විවිධාකාර විදිහට තියෙනවා. ඔයාලට කැමති ආකාරයට මම හදලා දෙන්න කැමතියි. ඔයාලා කැමති නම් මට මගේ ෆෝන් නම්බර එකට මේ දෙන්න මම ඔයාලට ඒ විදිහට සකසලා විතර හදලා ඒ ඕන කවිදයක් හදලා දෙන්න මට පුළුවන්. ඔන්ලයින් හරහා වුණත් මට මල් ටික ඔයාලට සලස්වන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කවුරු හරි මට මේ ඉදිරියට ගෙනගෙන අරගෙන යන්න. තාම මල් එක විකුණ ගත්තේ නැහැ නේ තාම එකක්වත්. ඔය තාම මම මේ බුකි විකුණලා නැහැ. ඒ වගේ වල මම ටිකක් විකුණලා තියෙනවා. මේ මල් බුකි තාම විකුණලා නැහැ. හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න. මට මේක ඔන්ලයින් හරහා දෙන්න පුළුවන්. ඒක හදාගන්න පුළුවන්. මට කියන්නේ නෑ ඒ වල කැමති ආකාරයට මම මල් ටික හදලා දෙනවා. මේ වගේ ලස්සන හදන්න පුළුවන් තව කෙනෙක් තියෙනවා ජාති හදපුවා. මේ රතු පාට මල් ලස්සනයි. ඒකෙන් පොඩ්ඩක් පෙන්නන්න අපිට. මේ වගේ එහෙම මෙන්න මේක යාළුවෝ මේ තියෙන. මේක ලස්සනට තියෙනවා හදලා මේ තියෙන. ලස්සනට හදනවා. මේක ඇත්තට මේක මාර ලස්සනයි මේ කියන්නේ. ඉවර නැහැ. මේක හරියම ලස්සනයි මේ මල. ඉතින් අපි ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා. මොකද මේක ඇත්තටම අපිට විකුණ ගන්න ඕනේ මේ මල් ටිකක්. මගේ මුල්ම වැඩේ. ඉතින් අපි කොහොම හරි උදව්වක් දෙන්න ඕනේ මිනිස්සෙකුට. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ අනිවාර්යයෙන් මේ වගේ මලක් මලක් නෙමෙයි මේ මල් බුකියක් මම හිතන්නේ හදලා දෙනවා. කියන්නේ හොඳම ගානකට ඔයාලට පාඩු නැති ගානකට මේවා හදන්න හරි මෙතරම් කිව්වොත් එහෙනම් මාංශයක් වෙන්න ඕනේ. ඉතින් පේනවනේ ඔයාලට නේ මල් කොච්චර මාංශයක් වෙනවද කියලා මල්. ඉතින් අපි මේකට පොඩි සපෝට් එකක් දෙමු කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හැමෝම මේ වීඩියෝ එක බලන හැමෝම අනේ මේ උදව්වක් කරමු අපි. මේ මම නම්බරේ දෙන්නම්. ගන්න කවුරු හරි ඉන්නවනම් පොඩි ගානකට ඒක අපි සපෝට් එකක් දෙන්න ඕනේ. මිනිස්සෙක් වුණාම අපි ශ්‍රී ලංකාවේ වෙන්නේ. ඉතින් අපි නැගිටින්න උදව් කරමු. ඉතින් මේ මල් ටික අපිට ඔයාලා බලලා මම නම්බරේ දෙන්නම් යක්කගේ කෝල් එකක් අරගෙන මල් ටික ගන්න. ඉතින් මම ඇත්තටම ඔයාලගෙන් ඉල්ලා සිටින්නෙත් එහෙම තමයි මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. ලස්සන මල් ටිකක් තියෙනවා ඔයාලට තවත් තියෙනවා ඇතුලේ මං හිතන්නේ මේ හදපු ගොඩක් තියෙනවා. මේවා විතරක් නෙමෙයි තව ඇතුලේ හදලා තියෙනවා. ඉතින් තාම මේ හරි අපි ඉන්නේ පුත්තලමේ තබ්බුව
ඉතින් මේ හරියටයක් අර මිනිස්සු දුෂ්කරයි. ඉතින් කවුරුත් වැඩි ගන්න නැහැ. හැබැයි මේ වගේ උනන්දුවෙන් කැපෙන මනුස්සයට අපි උදව් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලා ගිල්ලා සිටින්නේ මේ මලක් අරගෙන මේ ලස්සන මල් වගේ හදලා තියෙනවා. අපිට ඕනේ විකුණන ටිකක් විකුණලා සපෝට් එකක් දෙමු. මේක බලන හැමෝම මේ වීඩියෝ ෂෙයා කරලා මෙයාකට උදව්වක් කරමු අපි. අතනක ලස්සන මල් දෙයක් තියෙනවා. හරි ලාභයි මේ මල්. මං හිතන්නේ ඔයාලා ලස්සනට මේක මේ තියෙන මම ඔයාලා හරියට පේනන එක. හරිම ලස්සනයි මල් ටික. මේක හරිම ලස්සනයි. මේ හදලා තියෙනවා මාර ලස්සනයි. කවුරු හරි මේ පැත්තෙන් කියන්නේ මේ වගේ දෙයක් කරන්න ඕඩර් එහෙම ගන්න කෙනෙක් ඉන්නවා නම් අනේ කමන්නේ. ඔව් මේක අපිට ඕඩර් එක බාර දුන්නොත් ඔව් ඒක ලස්සනයි. පූජා හැමදේම මේ මාර ලස්සනයි ඒක තමයි. මේක ඉතිකොල්ල දාලා තියෙනවා යාළුවනේ මේ දූවිලි එහෙම වදිනවනේ කැත වෙනවනේ. ඒ නරතල මේ පේනවද ඔයාලට? හරිම ලස්සනයි. ඒක හරිම මාංශයක් වෙන්න ඕනේ. ඉතින් මේක හදන්න ඔයාලට පේනවනේ වීඩියෝ එකකින්ම. ඇතුලේ තියෙනවා මං හිතන්නේ මං ඔයාලට ඒකත් පෙන්නන්නම්. තව ඇතුලේ මේ තියෙනවා හදපු ගොඩක් තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්න. මේ තව ඇතුලේ තියෙනවා අපි හදපුවා. ඉතින් මේක විකුණන්න ඕනේ ටිකක් අඩු මුදලකට දෙන්නේ. ලොකු ගානකුත් නෙමෙයි මේක. ලස්සනයි පේනවද ඔයාලට? ලස්සන හදලා තියෙනවා බොකි හදලා. ඒක මාර ලස්සනයි. පොඩ ඩිසයින් දාලා මල් එහෙම. හරිම ලස්සන මල් ටිකක් තියෙන්නේ. මං හිතනවා ඔයාලා මේ බලන වීඩියෝ එක බලලා ෂෙයා කරන්න. ෂෙයා කරලා මේකට පොඩි සප්පයක් දෙමු අපි හැමෝම එකතු වෙලා අපි. හරිම ලස්සනයි. පොඩි පුංචි මුදලකට මේක අරගෙන පොඩි උදව්වක් දෙන්න හැමෝගම මම ඉල්ලනවා. මාර ලස්සනයි හදන්න තියෙනවා තාම. හදපුවා ගොඩාක් තියෙනවා. ඒ වගේ හදන ඒවා. ඒකත් ලස්සනයි. පේනවද ඔයාලට? මේ ඒවා කොහමද ගණන්? ඒවත් ඉතින් ගණන් 800යි. කීයද? 500යි 700යි. උපරිම 10න් අඩු තමයි තියෙන්නේ නේ. 1200න් අඩු තමයි යාළුවනේ ඔක්කොම මේවා තියෙන්නේ. මමල් ටික මේ තියෙන ඔක්කොම ගය ගණන් කතා කරලා අහලා බලලා කතා කරලා ගත්ත හැකි. 1200න් අඩු තමයි ඔක්කොම තියෙන්නේ. ලස්සන ඒවා තියෙනවා මේ. 1200න් අඩු තියෙන්නේ. ඉතින් අපි මේක බලන වීඩියෝ එක බලන්න. බලලා අහක බලන්න එපා. ඉතින් අනිවාර්යෙන් සපෝට් එකක් දෙමු අපි. පුළුවන් විදියට සපෝට් එකක් දෙන්න. මම ඉච්චරයි ඔයාලගෙන් ඉල්ලන්නේ. මේක මගේ මුල්ම වැඩේ. මම ඒක මගේ දිනේෂ් බ්ලොග් වැඩක්ෂන් කියලා මම හැදුවේ. මට ඕනේ මේ වගේ මනස. ඒ කියන්නේ මට උදව් කරන්න ඕනේ. මේ අතින් මම ගිහිල්ලා මට පුළුවන් විදියට මගේ වීඩියෝ එච්චර ක්වොලිටි නැති වෙන්න පුළුවන් මගේ ෆෝන් එකේ හැලියට ඉතින්. හැබැයි මගේ ෆෝන් එකේ තියෙන විදියට මම වීඩියෝ එකක් දාලා මනුස්සයට උපරිම සපෝට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මට ඔයාලගේ උදව්වක් ඕනේ. ඉතින් අනේ මේක කොහොම හරි ෂෙයා කරලා කතා කරලා මේ මල් ටික අපි විකුණලා දෙමු. හරිම ලස්සන මල් ටිකක් තියෙනවා. මේක හදලා තියෙන්නේ තනිකර shopping වලින්. මේ තියෙන්නේ. මේ බලන්න මේක ලස්සනට හදලා තියෙනවා shopping වලින් මාර්බල් ක්වොලිටි එක. මේ මම මේක ෂෝට් වීඩියෝ ටිකක් දාන්න මේක ලස්සන මල් ටිකක් අරගෙන මේ මේක ලස්සනට හදලා තියෙනවා shopping වලින්. ඉතින් ඒක මාර ඩිසයින් නෑ. මේ මල් වල ඒක නම් කීයක් වෙනවද ඒක? මේක 500යි. ඒක රුපියල් 500ක්ලු. ඒක ලස්සනට තව හදලා පෝච්චි. අපි තමයි ලොකුට හදලා මේක හදලා කරලා මේක රුපියල් 500කට ගන්න පුළුවන්. අහක බලන්න එපා මේක. ඒ කියන්නේ ඔයාලා මං ඉල්ලනවා අත්‍තරම මේ වීඩියෝ එක ලස්සනට ෂෙයා කරලා මේ උදව්වක් කරමු අපි උපරිම උදව්වක් කරමු. පුළුවන් විදිහට අපේ හොඳ හඳවත් තියෙන මිනිස්සු ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් මේ වගේ පොඩි උදව්වක් කරන්න පුළුවන් නම් මේක මේ වෙලාවේ ලොකු දෙයක් ඉතින් අපිට. මේක රිපෙයාර් කරලා දෙන්න කියන්නේ. ඔව් මේක ලස්සනට රිපෙයාර් කරලා ලස්සනට හදලා දෙනවා. ඉතින් තාම මේක පටන් ගන්න ඉතින් අපි මිනිස්සු බිස්නස් එකක් පටන් ගන්නකොට අපි ඒකට සපෝට් එකක් දෙන්න ඕනේ. ඒකනේ අපේ යුතුයකම. පොඩි ගාණක් රුපියල් 1000ක් කියන්නේ ඇත්තට මේක ඔයාලට ලොකු පිනක්. ලොකු උදව්වක්. අපි ඒකෙන් ඇත්තටම මේක ලස්සනයි. මට කියන්න තියෙන මේ මල් ලස්සනයි. අපි ලස්සනට හදලා මේ පටන් ගෑම්ම. ඉතින් මේකට අපි උදව්වක් කරන්න ඕනේ. මම ඔයාලේ ඒකේ contact number දීලා ඔක්කොම මේවා කරන්න. පුළුවන් අය අහක බලන්න එපා මේකට වීඩියෝ එකක් දෙන්න. හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න හැමෝටම ගොඩක් පිං බලන්න ආසයි. අපි මේක මගේ මුල්ම වැඩේ මම ආයෙත් මතක් කරනවා. මේක මගේ මුල්ම වැඩේ. මට ඕනේ මෙහෙම දුප්පත් කියන්නේ සාමාන්‍ය මිනිස්සු අපි දුප්පත් තමයි. හැබැයි මට ඕනේ මේ පාට පුළුවන් විදිහට මගේ ෆෝන් එකේ ඉච්චර ක්වොලිටි නැහැ. වීඩියෝ පේනවනේ වලට. මට ඕනේ
පුළුවන් විදියට මනුස්සයට උදව් කරන්න. ඉතින් ඒකට තමයි මම YouTube channel එක හැදුවේ. මම ඉල්ලනවා ඔයාලගෙන් අනේ පුළුවන් අය ෂෙයා කරලා වීඩියෝ කරලා මේකට සපෝට් එකක් දෙමු. පොඩි ගාණක් නේ. 1000ක් කියන්නේ ඇත්තටම අපිට ලොකු ගාණක් තමයි. හැබැයි මේ වගේ උදව්වකට දෙනවා කියන්නේ ඇත්තටම ඒක මරු. එහෙනම් අපි මම මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. මම ඔයාලට ඒ contact number එක දාලා දෙන්නම්. පුළුවන් අය මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ජය වේවා හැමෝටම. සුබ දවසක්. මේකට ඇත්තට මම සපෝට් එකක් දෙන්න ඔයාලා. මේ මල්ටි විකුණ ගන්න ලොකු මාසියක් වෙලා තියෙනවා. මාසික ප්‍රතිඵලයක් තියෙන්නත් එපේ. තේරෙනවද ඔයාලට? ඒ හින්දා මේක කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්. මම මෙතන නවතිනවා. ආයෙත් මතක් කරන්නේ මේ එක වීඩියෝ එක නොබලා ඉන්න එපා ෂෙයා කරන්න. ලස්සනට අපි වීඩියෝ කරලා මේක සපෝට් එකක් දෙමු. මම ඔයාලට මේ contact number එක මේකේ දාන්න. එහෙනම් ජය වේවා.